අද ඉරිද දවසක් ඉතින් අපි අද උදෙන්ම ලෑස්ති වෙලා පිටත් වුණා. දැන් මේ IKEA එකට යන ගමන් ඉන්නේ. ඉතින් අපි අද විශේෂයෙන්ම IKEA එකට යන්නේ රෙස්ටොරන්ට් එකට නත්තල් ගහක් ගන්න. ක්‍රිස්මස් එක හින්දා මේ විදිහට තනින් තන යාලා ලස්සනට ඩෙකොරේෂන් කරලා තියෙනවා. ඉතින් පොඩි අය හරිම ආසාවෙන් ඒවා බලන ගමන් තමයි යන්නේ. ඉතින් අපි ගණ්ඩාවේ ක්‍රිස්මස් ට්‍රී එකයි තව ක්‍රිස්මස් එකට ඩෙකොරේෂන් කරන්න බඩු වගේක්. ඉතින් ඒ ගාම මෙයාලා කැමති ඒවත් බලන්න දීලා පොඩ්ඩක් යාලට සෙල්ලම් කරන්න දීලා තමයි අපි මේ විදිහට ගියේ. මේ තියෙන්නේ මෙතන චූටි ගයක් වගේ ලස්සනට හදලා තියෙනවා. අපි දැන් කේස් එකට යන ගමන් මේ විදියට යද්දි පුටු 3ක් තියලා තිබ්බා. ඉතින් මේ 3 දෙනාට නැවතිලා එතන ෆොටෝ එකක් ගන්න ඕන කියලා කිව්වා. මේ තියන්නේ අද අපි ගත්ත බඩු. ඉතින් අපි දැන් ඒ වලට ගෙවන ගමන් ඉන්නේ. අපි ගත්ත බඩු ටික කාර් එකෙන් ගිහලා දාලා ඊට පස්සේ අපි ආවා IKEA රෙස්ටොරන්ට් එකට. ඊටම සලාඩ් තියෙන්නේ. ඉතින් මායි හස්බන්ඩ්ුයි අපි දෙන්නට ආස සලාඩ් දෙකක් තෝරගත්තා. ඊට පස්සේ දැන් තියෙන්නේ ඩෙසර්ට් වර්ග. අපි ගත්ත කෑම වලට මෙතනින් සල්ලි ගෙවලා යන්න තියෙන්නේ. ඉතින් දැන් මේ තියෙන්නේ අද දවල්ට අපි කන්න ගත්ත කෑම. ඉතින් පොඩි 3 දෙනාට ගත්තේ ෆ්‍රිතුයි බුලෙට් ඩු වියොන් මීට් බෝල් ඒ කියන්නේ ඒවා ගත්තා. C'est bon? Qu'est-ce que tu manges? Le salade et le ඉතින් පේනවනේ පොඩි කෙනාට කවන එක නම් එච්චර ලේසි නෑ. ඉතින් අයිස්ක්‍රීම් දෙනවා කාලේ වුණොත් කියලා තමයි ඉතින් පොරොන්දු කරගෙන මේ කොහොම හරි කවන්නේ. දුවයි මයි දැන් ආවා. යාලා 3 දෙනාගේ අයිස්ක්‍රීම් 3 අරගෙන යන්න. ඉතින් සල්ලි ගෙවද්දි කේස් එකේ පොඩි කොයින් 3ක් දෙනවා. මේ විදිහට අයිස්ක්‍රීම් කෝන් එකත් එක්ක. ඊට පස්සේ ඉතින් කාලේ ඉවර වෙලා මේ විදිහට මැෂින් එකට ඇවිල්ලා කොයින් එක දාලා අයිස්ක්‍රීම් එක ගන්න තියෙන්නේ. කෑම කන්න හොරු වුණාට බලන්නකො අයිස්ක්‍රීම් එක කන ලස්සන. ඉතින් අපි දැන් කාලි වෙරලා ගෙදර යන ගමන් ඉන්නේ. ඉතින් අද වීඩියෝ එක බලපු ඔයාලා හැම දෙනාටම ගොඩක් ස්තුතියි. ඉතින් ආයෙත් හම්බෙමු.